ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් ලබේසිංහ සහෝදරේ මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම ආරාධිත මුත්තනි ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි චේවරා අපි කවුරුත් දන්න අපි කවුරුත් ආදරය කරන ජාත්‍යන්තර විප්ලවවාදී ඒ ජාත්‍යන්තර විප්ලවවාදීව මරා දැමුවේ ඔක්තෝබර් මාසයේ 8 වෙනිදා. චේවරා නැමැති ජාත්‍යන්තර විප්ලවවාදියා උපත ලැබුවේ මැයි මාසයේ 14 වෙනිදා. ජනතා විමුක්ති පෙරමුණ උපත ලැබුවේ මැයි මාසයේ 14 වෙනිදා. සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඓන්ද්‍රියව සම්බන්ධ වෙච්ච වෘත්තාන්තයක්. ඔහුදා 1959 මේ ස්ථානයට ඇවිල්ලා අගෝස්තු මාසේ පුංචි මහෝගනී පැලේ රෝපණය කරා. අද වෙනකොට මහෝගනී පැලය මහා දැවැන්ත වෘක්ෂයක් වෙලා ඉතාමත් ශක්තිමත් අභිහිතව අපි ඉදිරියේ විද්‍යාමාන වෙනවා. අපිට අපේ ඉදිරියේ ඒ ආදරණීය විප්ලවවාදියා ඉන්නවා කියන හැඟීම දැනෙනවා. ඒ මහා වෘක්ෂය ශක්තිමත් අපේ ඉදිරියේ අදත් තියෙනවා. ඒ වගේ තමයි එදා 1965 මැයි මාසයේ 14 වෙනිදා රෝපණය කරපු ඒ බීජය ජනතා විමුක්ති පෙරමුණ අද මහත් දැවැන්ත පක්ෂයක් මේ මහත් සමාජයේ වෙලාගත් ශක්තිමත් මේ මහෝගනී වෘක්ෂය වගේ ශක්තිමත් අඛණ්ඩව ඉදිරියට යන පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. අර කලින් කිව්වා ඔබ සිටියේ බිත්තියේ විතරක් නොව බිත්තියේ නොව බුද්ධියේ කියන. ඔව් ඒක ඇත්ත. අපේ කාගෙත් හදවතේ ඉන්නු. ඔබ අපි හැමෝම මේ විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච හැම ඒ මුල් අවදී ඉඳලා චේවරා කියන අපේ හදවතේ හැමදාම ජීවත් වෙන චරිතයක්. ඒ හදවතේ ඉන්න අපේ බුද්ධියෙන් දකින්නේ කොහොමද? බුද්ධියෙන් චේව ස්මරණය කරන්නේ කොහොමද කියන එක තමයි අද අපේ කාලේ තරුණ පරම්පරාවේ අපේ කාගෙත් වගකීම. එදා ගරිල්ලා සගේ බටෙක් වුණා. ඒ වගේම ජාත්‍යන්තර විප්ලවවාදියෙක් බවට පත් වුණා. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍ය වෘත්තියෙන් එහා ගිහිල්ලා විප්ලවවාදියෙක් බවට පත් වෙලා ගරිල්ලා බටෙක් බවට පත් වෙලා හමුදා නායකයෙක් අනදෙන්නෙක් බවට පත් වුණා. ආණ්ඩුවක් මෙහෙවන අමාත්‍යවරයෙක් වුණා. ඒ වගේම කියුබානු සමාජවාදී ලෝකෙට ගෙනියන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණා. ඔහු දක්ෂ ඩිප්ලොමැටික් කෙනෙක්. ඔහු විශ්වාස කරපු ඔහු ප්‍රායෝගිකව අත්විඳපු ඒ න්‍යාය ඒ දේශපාලන දර්ශනය ලතින් ඇමරිකානු කලාපයේ පුරාවට යථාර්ථයක් කරන්න මැදිහත් වෙච්ච රාජ්‍යතාන්ත්‍රික විප්ලවවාදී. අද අපි සමරන්නේ අන්නේ චේවරාව. ඔබ කවුරුත් දන්නවා කියුබාව ඒ විප්ලවයට කලින් තිබිච්ච තත්ත්වය. බැටිස්ටා පාලනේ පීඩිත ජනතාව තනලා පෙරලා
අධිරාජ්‍යවාදීන්ගේ උමනාවන් ඉටු කරපු ඒ බැටිස්ටා රෝකඩ මර්ධනකාරී පාලනය තමයි දා කියුබාවේ තිබුණේ. අන්නේ පාලනට එරෙහිව තමයි පිදෙල් කස්තෝලා, චේ ගුවෙරලා ඒ තරුණ කණ්ඩායම ශක්තිමත්ව නැගී සිටලා ඒ පාලකයන් පළවා හැරලා ඓතිහාසික විප්ලවීය පරිවර්තනය කරේ. ඒ පරිවර්තනය කරනකොට බැටිස්ටාලා ඒ රටේ තිබිච්ච ධනය, ඒ කියන්නේ ජාතික බැංකුවේ තිබිච්ච ධනය, බැටිස්ටාලාගේ පාලකයෝ ඒ ධනයත් අරගෙන තමයි පලා ගියේ. හරියට අපේ මහ බැංකුවේ සල්ලි ටික කොල්ල කාලා, මහ බැංකුවේ ධනය කොල්ල කාලා රට බංකොලොත් කරලා අර හිටපු පාලකයෝ ඉවත් වුණා වගේ බැටිස්ටාලත් ඒ කියුබාවේ තිබිච්ච ධනය කොල්ල කාලා තමයි රටින් පිටවහල් වුණේ ඒ පාලකයන්ගේ සහචර කණ්ඩායම. විප්ලවයෙන් පස්සේ බංකොලොත් වෙච්ච රට ගොඩ ගැනීමේ අභියෝගය කස්ට්‍රෝලට, චේ ගුවෙරල්ට වගකීමක් විදිහට පැවරුණා. ඒ වගකීම සුළුපටු එකක් නෙවෙයි. එක පැත්තකින් ඒ ලදරු ආණ්ඩුව, අලුතෙන් බිහිවෙච්ච අලුත් ආණ්ඩුව දේශපාලන වශයෙන් ශක්තිමත් ගමනක් යා යුතු තිබුණා. වට්ටපු ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය කස්ට්‍රෝලට, චේට තිබුණා. දේශපාලන නායකත්වය පිදෙල් කස්ට්‍රෝලා, රාහුල් කස්ට්‍රෝලා ඒ කණ්ඩායම මූලිකත්වය අරගෙන යනකොට ඒ බංකොලොත් වෙච්ච ආර්ථිකය ගොඩ ගැනීමේ අභියෝගයේ විශාල පංගුවක්, කාර්යභාරයක් පැවරුනේ චේ ගුවෙරා සහෝදරයාට. 1959 මේ ලංකාවට ආවේ අගෝස්තු මාසේ. මෙහෙට ඇවිල්ලා මාස දෙකක් යනකොට චේට පැවරුණ ලොකුම වගකීම එහි තිබිච්ච බැංකුව, කියුබානු ජාතික බැංකුවේ අධ්‍යක්ෂ ධූරය ඔහු මත පැවරුණා. බංකොලොත් වෙච්ච රට ගොඩ ගන්න බැංකුවේ නායකත්වයේ මූලිකත්වයේ ඔහුගේ උරමත පැටවුණා. ඔහු වෛද්‍යවරයෙක්, විප්ලවීයෙක්, ගරිල්ලා භටයෙක්, හමුදා නායකයෙක්, කවදාකවත් ආර්ථික විද්‍යාඥයෙක් වෙලා හිටියේ නැහැ. ඔහුගේ වගකීම බාරගත්තට පස්සේ මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහන ප්‍රශ්නයක්, ඔබ ජාතික බැංකුවේ අධ්‍යක්ෂකවරයා වෙන්න ඔබ ආර්ථික විද්‍යාඥයෙක්ද කියලා. මොකද්ද චේ දීපු උත්තරේ? මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි, මම කොමියුනිස්ට්වාදියෙක්. කොමියුනිස්ට්වාදියෙකුට ඕනම වගකීමක් බාර ගන්න පුළුවන්, ඕනම අභියෝගයක් බාර ගන්න පුළුවන්. චේ පැහැදිලිව දුන්න උත්තරේ මම ආර්ථික විද්‍යාඥයෙක් නොවනට මම කොමියුනිස්ට්වාදියෙක්, ඒ නිසා මම මේ වගකීම් බාර ගන්නවා. ඒගත් වගකීම වචනේ පරිසමාප්තාර්ථයෙන් ඉටු කරලා ඒ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න මහා දැවැන්ත අභියෝගය කස්ට්‍රෝලත් එක්ක එකට අත්වල බැඳගෙන ඉදිරියට ගෙනිච්චා. ඒත් එක්ක තමයි ඔහුට කර්මාන්ත අමාත්‍ය ධූරයේ වගකීම් පැවරෙන්නේ. වෛද්‍යවරයෙක්, විප්ලවීයෙක්, ගරිල්ලා භටයෙක් ජාතික බැංකුව බාර අරගෙන ඒ වගේම ආර්ථිකය ගොඩනගන්න, කියුබාව කාර්මීකරණයට ලක් කරන්න කර්මාන්ත අමාත්‍යාංශය ඔහු මත පැවරුණේ. එදා කියුබාව තිබුණේ ඇත්තටම නොදියුණු තත්ත්වයක. ඒ කර්මාන්ත අමාත්‍ය ධූරේ බාර අරගෙන නව රජයේ ප්‍රතිපත්තියත් එක්ක මහා දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් චේ ඉදිරියට අරගෙන ගියා. ඉදම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල, රට කාර්මීකරණයට ලක් කිරීමේ වැඩපිළිවෙල ඔහු තා පැහැදිලිව කිව්වා. තාක්ෂණය හා පර්යේෂණ මගින් තමයි මේ කියුබානු සමාජය ඉදිරියට ගෙනියන්න අපි වහාම මැදිහත් යුතු වෙන්නේ කියලා. ඔහු ඒක දැක්කේ කොහොමද?
future of Cuba is a future of men of science කියලා. Future of Cuba is a future of men of science කියලා. ඒ දැක්ම කියුබාව තුළ මහා දැවැන්ත විද්‍යාත්මක පරිවර්තනයක් කරන්න ඉවහල් වුණා. ඒ පුංචි කාලය තුළ කියුබානු සමාජය නවීකරණය කරන්න නවෝත්පාදනයන් මත අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගෙනියන්න මහා දැවැන්ත වැඩ කොටසක් ඔහු ආරම්භ කරා. අවුරුද්දක් දෙකක් ඇතුළත ඒ ප්‍රධාන කුෂභෝගයේ වෙච්ච උපගාව සීනි නිෂ්පාදනය පදනම් වෙච්ච රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප් සෙන්ටර්ස් 9ක් 61 62 වෙනකොට කියුබාව තුළ ස්ථාපිත කරා. කොහොමද ඒ නිෂ්පාදනය වෙනත් අලුත් නිෂ්පාදන හරහා ලෝක වෙළඳපොළට යවන්නේ කියන එක පරිශන කරා. රිසර්ච් ගැන ලොකු විශ්වාසයකින් තමයි ඒකට මැදිහත් වුනේ. ඒක තමයි ඔහුගේ අනාගතය විද්‍යාවේ මිනිසුන්ගේ අනාගතය කියලා. ඒක තමයි අද අපි දකින්නේ නූතන වර්තමාන પરම්පරාවට ලාංකීය සමාජය ඉදිරියට ගෙනියන නවීකරණය කරන අලුත් ගමනකට අලුත් හැරමකට වෙනස් කරන්න පුළුවන් නූතන සමාජයේ මේ තත්ත්වය ඩිජිටල් කරණයට ලක් කිරීම. එදා කියුබානු සමාජය විද්‍යාවෙන් ඉදිරියට ගෙනියන්න සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වලින් ඉදිරියට ගෙනියන්න මැදිහත් වුණාseම ඒ ආදර්ශයේ මත නූතන પરම්පරාව අලුත් සමාජයට ගෙනියන්න තමයි ජාතික ජනබල වේගය අපේ ආණ්ඩුව පටන් ගත්තේ. පළවෙනි මූලධර්ම ප්‍රතිපත්ති මූලධර්ම ඩිජිටල් කරණය ක්ලීන් ශ්‍රී ලංකා ඒ ප්‍රධාන වැඩසටහන් පටන් ගත්තෙම ඒ ආදර්ශය නූතන සමාජයට දෙන්න. එදා ඒ විද්‍යාවේ තාක්ෂණයේ කියුබාවට ගේන්න කියුබාව තුළ තාක්ෂණ ශිල්පී හිටියේ නැහැ. ඒ ලතින් ඇමරිකානු සහ සෝවියට් රටවල් වල ඒ ඇති කරගත්ත ජාත්‍යන්තර සම්මතය එක්ක වසරක් ඇතුළත සමත් වුණා සීනි නිෂ්පාදනයට සම්බන්ධ වෙච්ච තාක්ෂණික වේදීන් විදේශ රටවල් කීපයකින් ගෙන්න ගන්න 640 දෙනෙක් තරුණ තාක්ෂණ වේදීන් කියුබාවට ගෙන්න ගත්තා. ඒ වගේම කියුබාවේ තරුණයන්ව අලුත් නූතන සමාජයට හැඩගස්වන්න තාක්ෂණ ඉගෙනගෙන එන්න 1250 ගණනක් විදේශ අධ්‍යාපනයට යවුවා. එහෙම දැක්මක් ඇතුව තමයි ඒ අලුත් ආණ්ඩුව කියුබාව ගොඩනැගීම ආරම්භ කරේ. එතනින් පටන් ගත්ත ගමන වේගයෙන් ජාතික ආර්ථික සැලැස්මක් එක්ක කස්ට්‍රෝලගේ චේගුවෙරාලගේ මැදිහත් වීමෙන් සියලු ඒ නායකයන්ගේ දේශප්‍රේමී නායකයන්ගේ මැදිහත් වීමෙන් සමස්ත සමාජය වෙනස් කිරීමේ මහා කාර්යභාරය පටන් අරගෙන ඉස්සරහට ගෙනිච්චා. විවිධ බාධකාව අද වගේම තමයි ප්‍රතිවිප්ලවයේ ක්‍රියාත්මක වුණා. කල්ලි කරලි ගහිච්ච කණ්ඩායම් විවිධ අමලාද නගන්න ගත්තා. ජාතික සමගිය ගොඩනගනකොට කියුබාව තුළ ජීවත් වෙච්ච කළු ජාතිකයන් සුදු ජාතිකයන් මේ දෙපාර්ශ්වය අතර ජාතික සමගිය ගොඩනගන්න හදනකොට අන්න හතුරා අවලාද නගන්න පටන් ගත්තා. බලහත්කාරයෙන් කළු ජාතිකයෝ සුදු ජාතිකයන්ට විරුද්ධ කරලා දෙනවා කියලා. එහෙම අවලාද නැගුණා. කළු සුදු ජාතිකත්වයන් මිශ්‍රණය කරන්න ගත්තම ඒකට ගහපු අවලාද ඒක. ඒ විතරක් නෙමෙයි පාසල් දරුවන්ව රටපටවන්න හදනවා කිව්වා. මේ අද වගේම කලබල වෙච්ච ඒ විරුද්ධවාදීන් එදත් කියුබානු අලුත් ආණ්ඩුවට එරෙහිව විවිධ අවලාද නගන්න ගත්තා. ඒ අවලාද කිසිවකට චේගුවෙරාලා සැලුනේ නැහැ. තමන්ගේ අරමුණ වෙනස් කරගත්තේ නැහැ. කස්ට්‍රෝ පැහැදිලිව කිව්වා හතුරාට තදින් පහර දී යුතුයි.
අවමන් නොකළ යුතුයි කියලා. ඒක තමයි ඔවුන්ගේ ආදර්ශය වුණේ. හතුරාට තදින් පහර දිය යුතුයි, එහෙත් අවමන් නොකළ යුතුයි. ඒ ප්‍රතිපත්තියේ ඉඳලා ඔවුන් රට ගොඩනගන්න පටන් ගත්තා. කස්ට්‍රෝ ඉතා පැහැදිලිව කිව්වා ජනතාව වෙත ප්‍රතිපත්තියක් තියෙනවා වගේම සතුරන් වෙතද ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අපිටත් එහෙම තමයි. ජනතාව වෙත අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ දේශපාලන සතුරන් වෙතද අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක හොඳින් තේරුම් අරගෙන තමයි අද අපි මේ අපේ අලුත් ආණ්ඩුව ඉස්සරහට යන්නේ. චේන බුද්ධියෙන් දකින්නවනම් කස්ට්‍රෝනව බුද්ධියෙන් දකින්නවනම් ඒ ආදර්ශයෙන් අපේ තරුණ පරම්පරාවට ගන්නවා නම් එදා කියුබාව තුලේ විප්ලවීය පරිවර්තනය ඇති කරන්න භාවිතා කරපු උපක්‍රමයන් නූතන සමාජයට ගැලපෙන ආකාරයට භාවිතා කිරීම අපේ වගකීම. ඒ වචන වෙනස් වෙන්න පුළුවන්, හැඩතල වෙනස් වෙන්න පුළුවන්. කාලානුරූපව ඒ උපක්‍රම අදට ගැලපෙනසේ තේරුම් අරගෙන විශ්ලේෂණය කරමින් නූතන සමාජය වෙනස් කිරීමේ අභියෝගය තමයි ඔබ අපි සියලු දෙනාගේ මුරමත පැටවෙලා තියෙන්නේ. එදා චේගුවරා ඒ බාහිරගත වගකීම කර්මාන්ත අමාත්‍යවරයා විදිහට තමන්ගේ රටේ ආර්ථිකය ගොඩනගන්න රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට සෝවියට් සමාජවාදී කඳවුරේ රටවල් වලට ගියා, චීනයට ගියා, ලතින් ඇමරිකානු කලාපයේ රටවල් කීපයකට සංචාරය කරා, අප්‍රිකානු රටවලට ගියා. තමන්ගේ කණ්ඩායමත් එක්ක ආර්ථික කණ්ඩායමත් එක්ක ලෝකයේ විවිධ රටවලට ගිහිල්ලා ඒත් එක්ක සහයෝගිතා ගිවිසුම් නැති කරගනිමින් ලෝකයේ දියුණු වෙච්ච ආර්ථික උපක්‍රමයන් කියුබාවට හඳුන්වා දුන්නා. 1967 ඔහු කියුබාවෙන් එකපාරම අතුරුදහන් වුණා වගේ වුණා. ඔහු සියලු අමාත්‍ය ධූරයන් වලින් ඉවත් වුණා. ඔහුට අවශ්‍ය වුණේ කියුබාව තුළ විතරක් නෙමෙයි ලෝකයේ තුල ඒ සමාජ පරිවර්තනය ඇති කරන්න. ඔහු එදා 65 මාර්තු මාසයේ කියුබාවෙන් එකපාරටම අතුරුදහන් වුණා වගේ පෙනුණා. ඊට මාස දෙකකට පස්සේ 1965 මැයි මාසේ 14 වෙනිදා ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නැමැති මේ මහා දැවැන්ත පක්ෂය බිහි වුණා. මේ අන්තර් සම්බන්ධය ඉතිහාසෙත් එක්ක ගැට ගැහෙන්නේ නැහැ. එයාපු දේශපාලන ව්‍යාපාරයේ තමයි අද මහා දැවැන්ත ආණ්ඩු බලයේ හොබවන පක්ෂය බවට පත් වෙලා තියෙන්නේ. ඔහු ජාත්‍යන්තරවාදියෙක් විදිහට ඒ ලෝකයේ විවිධ රටවලට ගිහිල්ලා ඒ රටවලින් තමන්ගේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත හැකි, ලබාගත යුතු සියලු දේවල් ලබා ගන්න මැදිහත් වුණා. එහෙම මැදිහත් වෙනකොට තවත් එක් රූපවාහිනී සංවාදයකදී මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහනවා, ඔබ සෝවියට් දේශයත් එක්ක වඩා කිට්ටුවෙන් ගනුදෙනු කරනවා, ඔබේ ආණ්ඩුව සෝවියට් දේශයට පක්ෂපාතීද කියලා, රුසියාවට පක්ෂපාතීද කියලා. එතෙන්දී චේතා පැහැදිලිව උත්තර දෙනවා, මම ජාත්‍යන්තර වෙළඳ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් තානාපත් සේවයට මම උදව් කරනවා. ඒ හැමතැනදීම මගේ වගකීම උනේ රටට ජයග්‍රහණ ගේන්න, අපේ යෝජනා ජයග්‍රහණය කරන්න. ඒකෙදී ලෝකේ හැම රටක් එක්කම අපි ගනුදෙනු කරනවා. ඒකේ අපිට සීමාවක් නැහැ කියලා. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ බලය ගන්න පෙර ආතුව අපිට අපේ ප්‍රතිවාදීන් නැගුව චෝදනා, අපිට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ
කියුබාව, උතුරු කොරියාව, චීනය, රුසියාව ඒ වගේ රටවල් කීපයක් එක්ක විතරයි කියලා. නෑ. එදා චේ කිව්වා වගේම ඒත් ඉතින් පැහැදිලිව කිව්වා. අපේ යෝජනා සාර්ථක කරගන්න අපේ රටේ ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් ඕනම රටක් එක්ක ගනුදෙනු කරන්න මට බාධාවක් නැහැ කියලා. අපිටත් එහෙම බාධාවක් නැහැ. අද අපි ලෝකේ හැම රටක් එක්කම ඊටාම කිට්ටු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඊටාමත්ම ශක්තිමත්ව පවත්වාගෙන යනවා. අද හැම රටක්ම ශ්‍රී ලංකාවේ මේ ලබාගෙන යන ජයග්‍රහණ පිළිබඳව පැසසුම් පිට පැසසුම් ලබා දෙනවා. දැන් අපි මේ ජයග්‍රහණය අවිල්ල තියෙනවා. කවුරුත් දෙයි. ඒ හතුරා නගපු අවලාද කිසිවක් ඇත්ත උනේ නැහැ. ඒවා සියල්ල බොරු කරලා මේ කෙටි කාලය තුල ලෝකේ හැම රටක් එක්කම ඉන්දියාවද, චීනයද, ජපානයද, ඇමරිකාවද, ලතින් ඇමරිකානු රටවල්ද, අප්‍රිකාවද, ඕස්ට්‍රේලියාවද ඒ හැම රටක් එක්කම ඊටාම කිට්ටු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පවත්වා ගනිමින් අපේ අරමුණ වෙත අපි යනවා. අපේ අරමුණ වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවීමේ අරමුණ. එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේට 1964 චේගුවර ගිහිල්ලා ඒ පවත්වපු කතාවේදී චේගුවර ඉතා පැහැදිලිව කිව්වා ලෝකයේ තුල ජාතික සමගිය ඇති කළ යුතුයි. එදා තිබුණ දකුණු අප්‍රිකානු වර්ගවාදී ඒ යුද්ධ ක්‍රියාමාර්ග වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චේගුවර ඉතාමත්ම තීව්‍ර විදියට ශක්තිමත්ව තමන්ගේ හඬ නැගුවා. තමන්ගේ හඬ අවදි කරා. ලෝකයේ තුල ජාතික සමගිය ඇති කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වෙන්න ඕනේ. මේ අධිරාජ්‍යවාදී මැදිහත් වීම නිසා ලෝකේ පුරා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමෙන් පීඩා විඳිනවා. හරියම අධ්‍යාපනයක් සෞඛ්‍යයක් නැතුව ලෝකේ පුරා ජනතාව පීඩා විඳින්නේ මේ වැරදි ගෝලීය ආර්ථික ක්‍රමවේදය නිසා ලෝක දේශපාලන නායකත්වයේ වැරදි ප්‍රතිපත්තිය නිසා කියලා. ඒකට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හඬක් නැගුවචේ ඒ හඬ නූතන පරම්පරාවේ අපේ ප්‍රගතිශීලී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මේ දුප්පත්කම තුරුන් කරන් දුප්පත් දරිද්‍රතාවයට එරෙහි අරගලය රට තුළ පමණක් නෙමෙයි ජාත්‍යන්තරව ක්‍රියාත්මක කිරීමේ වගකීම අපේ නායකත්වයට පැවරලා තියෙනවා. ඒ නිසා තමයි ආම්ර දිසානායක අපේ ජනාධිපති සහෝදරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා ඉතා පැහැදිලිව කිව්වේ ලෝකයේ අද තාක්ෂණිකව බෙදලා තියෙනවා. ඒ තාක්ෂණේ හැකියාව තියෙන රටවල් කීපයක් ඉන්නවා. ඒ තාක්ෂණේ නොහැකි රටවල් කීපයක් ඉන්නවා. තාක්ෂණික වශයෙන් මේ ලෝකයේ බෙදලා තියෙන බෙදීම නිසා ලෝකයේ ඇති නැති පරතරය ඇවිල්ලා තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනේ. ඒ තාක්ෂණයෙන් ලෝකේ එකතු කරලා සමස්ත ලෝකයේ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් ඒ තාක්ෂණය සියලු රටවලට එක හා සමානව ලබා දෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න අන්න UN එකේ අංග සහෝදරයයි අපේ යෝජනාව. ඒ විතරක් නෙවෙයි කලාපීය දේශගුණික කාලගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ඒ තාක්ෂණයෙන් හරහා ඒකට අපේ රට තුළ කලාපීය නිදහස් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. නූතන සමාජයේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉදිරියට ගෙන යාම සඳහා තමයි අපේ නායකයා ඔබ අපි වෙනුවෙන් ඒ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරේ. අපි චේගේ ආදර්ශයන් නූතන පරම්පරාවට ගන්න එහෙමයි. තරුණ ඔබට චේ ඔබේ බුද්ධියට ගන්න නම් චේව හරියට කියවුවොත් චේව හරියට කියවගත්තොත් අපිට පුළුවන් අදට ගැලපෙන විදිහට ඒ ආදර්ශයන් ඔබේ ජීවිතයට අපේ ජීවිතයට අතුල් කරගන්න. ඒක තමයි වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන රට. වෙනස් කළ යුතු රට. වෙනස් වෙන රටේ තරුණයේ වගකීමක්. අපි ඒක ආදර්ශය ගමු. චේව අපි හැමදාම සමරනු. චේගේ ඒ විප්ලවවාදී ජාත්‍යන්තර ගුණය අපේ හදවතින් අපි දකිනු. ඒ නිසාම චේ අපේ ජීවිතය තුළ ජීවත් වෙනු.
විරාජමානව ඉන්නෝ. එතනින් එහාට ගිහිල්ලා චේව බුද්ධියෙන් දැකලා අපි වර්තමාන પરම්පරාව ගොඩනගන්න අපි ශක්තිමත්ව ධෛර්යමත්ව ඉස්සරහට යමු. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න කිසි බාධාවක් නැහැ. ඔය සතුරන් හැමදාම අවලාද නගනු කෑකෝ ගහනු කරන්න දෙයක් නැහැ. බංකොලොත් වෙන අසරණ වෙලා දේශපාලන කෙරකොප්පුවට තල්ලු වෙච්ච කට්ටිය අවලාද නගනේව අපි කිසිසේත් ගණන් ගන්න ඕනේ නැහැ. අපි ගණන් ගන්න නැහැ. ඔබ බලන්න මේ ගෙවිච්ච අවුරුද්ද දිහා. ඒක ඇගහනෝ ඒක කිය වොයිස් කට් දෙනෝ අපි ජාතික ජනබල වේගය මේ රටේ දුක් විඳින ජනතාවගේ යහපත වෙනුවෙන් ගොඩනගපු දේශපාලන ව්‍යාපාරයේ ආණ්ඩුව අපේ ගමන තවලම ඉදිරියට ඇදෙනවා බල්ලෝ බුරද්දෙන් තවලම ඉදිරියට යනවා. කිසි කෙනෙකුට ඒක වළක්වන්න බැහැ. බංගලොත් චාර්තිකේ බාරගත්තා. කෙටි කාලයක් තුළ ණය ප්‍රතිගතකරණය කරා. ජාත්‍යන්තර සොයුරේ බැනුම් කර ප්‍රතිගතකරණය කරා. ද්විපාර්ශ්වික ණය ප්‍රතිගතකරණය දැන් 95%ක්ම අවසන් කරලා තියෙනවා. අද වෙනකොට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන් 6.2ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් සංචාරකයන් ලංකාවට පැමිණෙනවා. සංචාරක ආදායම බිලියන ගණනින් ඉහළ යනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට එවන ප්‍රේෂණ දවසින් දවස වැඩි වෙනවා. ඩොලරේ ස්ථාවරව තියෙනවා. අපි එන්න කලින් කිව්වේ ඩොලරේ අපි ආවට පස්සේ 400ට නගිනවා කියලා. අපි ආවට පස්සේ අපි සමත් වෙලා තියෙන මේ ආර්ථික කළමනාකරණය ඇතුලේ ආර්ථික ස්ථාවරව පවත්වාගෙන යන්න ඩොලරේ රුපියල් 300 සීමාව තියාගන්න. නවත්තලා තිබිච්ච වාහන ආනයනය කරන්න පටන් ගත්තා. ඩොලර් බිලියනකට වඩා සල්ලි රටෙන් එළියට ගියා. හැබැයි ආර්ථිකය හෙල්ලුනේ නැහැ. ෆිච් රේටින් ඉහළ නැග්ගා. ඒ ඔක්කොම අපේ ණය ආපසු ගෙවීමේ නිර්ණායක ජාත්‍යන්තර නිර්ණායක වලින් හැම නිර්ණායකයෙන්ම අපි සනිටුහන් කරා අපි වේගයෙන් ඉදිරියට යන ධනාත්මක පැත්තට යන රටක් කියලා. දෙවොල්පෝන මේ කෙටි කාලය තුළ බංකොලොත් වෙච්ච රටක් බාහිර අරගෙන ධනාත්මක පැත්තට අපි ඉස්සරහට යමු. තව අපිට අභියෝග තියෙනවා. එක අවුරුද්දක් අපි ගත කරේ. එක අවුරුද්ද තුළ ආර්ථික වශයෙන් දෙපයින් හිටවීම ප්‍රධාන අභියෝගයක් වුණා. අපි ඒක කරා. දැන් තියෙන්නේ මේක තවත් ශක්තිමත් ආර්ථිකය උත්පාදනය කරන තැනට මුදල් උත්පාදනය කරන තැනට ජනනය කරන තැනට මේක වෙනස් කරන්න. අපි ඒක කරමු. මේ අයවැයෙන් පස්සේ ඉදිරියේ අයවැයෙන් පස්සේ දෙවෙනි වසර අපේ පටන් ගන්නවා. අන්නේ දෙවෙනි වසරත් එක්ක අපේ සැලසුම්ගත ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් ඉදිරියට ගෙනියමු. ඒ සඳහා වෙච්ච හොඳ ශක්තිමත් කණ්ඩායමක් අපිට ඉන්නවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන කණ්ඩායමක් අපිට ඉන්නවා. මේ ඔක්කොම ස්වේච්ඡාවෙන් වැඩ කරන මහා දැවැන්ත බලෑනිය. ඒ නිසා ඒ මහා ජනතා බලෑනිය අපිත් එක්ක එදා වගේම තවත් ශක්තිමත් ඉස්සරහට යන්න සූදානම්. ඕනම අභියෝගයක් බාර ගන්න එදා තමන්ගේ ජීවිතේ සූදානම් වුණා වගේම කිව්බාවේ ජනතාව මුහුණ දීපු ඕනම අභියෝගයක් ජයග්‍රහණය කරන්න කස්ට්‍රෝ චේට බාර දුන්නා වගේම අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ වක්කීම බාර අරගෙන අපි මේ රට වෙනස් කරමු. කරන්න පුළුවන්. ඒ විශ්වාසය ඔබට අපිට තියෙනවා. ඒ නිසා ඓතිහාසික මේ චේ සමරුම දිනේ චේගේ ජීවිතයෙන් අපි ආදර්ශ අරගෙන විද්‍යාවේ තාක්ෂණික චේදා කියුබානු සමාජය වෙනස් කරන්න දක්වපේ මහා ප්‍රාතිහාර්ය මහා දැවැන්ත කැපකිරීම වෛද්‍යවරයෙක් විදිහට ඔබ දා කිව්වේ මම වෛද්‍යවරයෙක් විදිහට මට පුළුවන් රෝගීන් දෙන්නෙක් තුන් දෙනෙක් සුවපත් කරන්න විතරයි. හැබැයි මම විප්ලවවාදියෙක් වුණොත් ලක්ෂ සංඛ්‍යාත ලෝක ජනතාවක් සුවපත් කරනවා කියලා. අන්නේ ආදර්ශය එදා චේ අපිට දුන්නා. මේ පුංචි මිනිසා, මේ සුන්දර මිනිසා, මේ අප්‍රතිහත ධෛර්යයක් සහිත මිනිසා මුළු ලෝකයටම තරුණ පරම්පරාවට ලබා දීපු ආදර්ශයක. ඒ නිසා අපි අපේ හිත හයිය කරගමු. අපි ශක්තිමත් වෙමු. අපි ධෛර්යමත් වෙමු. චේගෙන් ලබා ගන්න ඕනි පන්නරය ශක්තිය
මේ සමාජය වෙනස් කරන්න අපි මත දැන් පැවරලා තියෙන මේ වගකීම අපිට ආණ්ඩු බලය ලැබිලා තියෙනවා. මේ ආණ්ඩු බලයත් එක්ක විප්ලවීය පරිවර්තනය සමාජය තුළ කළ යුතුයි. අන්නේ විප්ලවීය පරිවර්තනයේට දේශපාලන සංස්කෘතිය වෙනස් කරනු දැන් අපි බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා. දූෂණ වංචා නාස්ති ඒව නතර කරන්න අවශ්‍ය කරන ශක්තිමත් ක්‍රියාමාර්ග ගනිමින් යනවා. දැන් ලෝකයේ ආයෝජකයන්ට විශ්වාසය ඇති වෙලා තියෙනවා. ඒ විශ්වාසය මත විවිධ රටවල ආයෝජකයෝ ලංකාවට එනවා. අලුත් ආයෝජන පටන් ගන්නවා. ඒ ආයෝජනත් එක්ක අපිට යන්න පුළුවන් ශක්තිමත් ගමනක් අපි ඉස්සරහට තියෙනවා. ඒ නිසා එදා තමන්ගේ අන්තිම ලිපිය තමන්ගේ දුවට ලිව්ව ලිපිය චේතා පැහැදිලිව දුවට ලිව්වා. දුවේ ගැහණියේ මොකද ඒ වෙනකොට දුව ලොකුයි. ගැහණියේ දුවේ අරගලේ ඉවර නැහැ. ඔබේ පරම්පරාවට මේ අරගලේ අවසන් කරන තව බොහෝ කාර්යභාරයක් තියෙනවා. ඒ විප්ලවීය පරිවර්තන සමාජය තුළ කරන්න නූතන වර්තමාන පරම්පරාවට තාරුණ්‍යයට වගකීමක් තියෙනවා. චේ ගුවරා එදා දුවට දුන්නේ පණිවිඩය. උපන්දිනේට ලියපු ලියුම. ඒ උපන්දිනේට ලියපු ලියුමේ චේතා පැහැදිලිව කිව්වේ අරගල ඉවර නැහැ. ඔබේ පරම්පරාවට ඉටු කළ යුතු මහා දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. උපන්දිනේ සුබපතන ගමන් මම ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. අන්නේ කාර්යභාරය අනාගත තාරුණ්‍ය වෙනුවෙන් ඉටු කරන්න කියලා. ඒ හා සමානව මේ තාරුණ්‍යයට අපි ආරාධනා කරන්නේ ඔබ මත දැන් මහා දැවැන්ත වගකීමක් පැවරලා තියෙනවා. අපි ආණ්ඩු බලය ගත්තා. මේ ආණ්ඩු බලය රාජ්‍ය බලයත් එක්ක මේ සමාජයේ මුළුමනින්ම පරිවර්තනය කරලා සමාජ සාධාරණත්වයේ ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය සහිත රටක් බවට යුක්තිගරුක සමාජයක් බවට මේ ලාංකීය සමාජයේ පරිවර්තනය කිරීමේ අභියෝගය අපි අපේ උරුමතට ගමු අරගෙන කෙටි කාලයක් තුළ සලසුම්ගත ආර්ථික දේශපාලන උපාය මාර්ග ක්‍රමයක් තුළ අපි ජයග්‍රහණය කරා යමු. අන්න ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න, ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න, නූතන තරුණ පරම්පරාවට චේගේ බුද්ධිමය ආදර්ශය ගන්න ඔබ සියලු දෙනාටම ඒ ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ විශ්වාසය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් චේ ගුවරා සහෝදරයා සදා විරාජමාන වේවා. ලාංකීය සමාජයේ නීතිගරුක යුක්තිගරුක සාධාරණ සමාජය ඒ අපි ප්‍රාර්ථනා කරපු සමාජය මේ රට තුලත් ලෝකයේ තුලත් බිහි වේවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කියුබානු සහෝදරත්වය තව තවත් ශක්තිමත් වේවා. අපි තා පැහැදිලිව කියනවා කියුබාවට එරෙහිව පනවන සම්බාධකට එරෙහිව ශ්‍රී ලංකාව රජයක් විදිහට අපි හැමදාමත් සහාය දුන්නා. හෙටත් අපි සහාය දෙනවා. කියුබාව කියන්නේ ත්‍රස්තවාදය නගා සිටුවන රටක් නෙමෙයි. ත්‍රස්තවාදය ප්‍රලෝභ කරන රටක් නෙමෙයි. ඒ වැරදි චෝදනාව කියුබාවට එරෙහිව කරන එක මුළුමනින්ම වැරදි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කියුබා විසින් ඉදිරිපත් කරන ඉදිරි දින කීප ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා රජයේ විදිහට කියුබාවත් එක්ක එකට හිටගෙන අත්වල බැඳ ගන්නවා. ඒ සහයෝගය ලබා දෙනවා කියන සාතිකයක් ලබා දෙමින් ලාංකීය දුක් විඳින ජනතාවට ජය වේවා. මේ සහෝදරත්වය මේ යුක්තිගරුක සමාජයේ බිහි කරන්න ඔබ සියලු දෙනාටම නැවත නැවතත් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සමගන්න.